හරි. ඔයාලගේ තාමත් ඒ කියන්නේ මම කට්ටියන් අහලා වයර් ෆ්‍රේම්ස් හදලා තිබ්බ සමහර කට්ටිය වයර් ෆ්‍රේම්ස් හදලා තාම ප්‍රොජෙක්ට් එක පටන් අරගෙන නැහැ. හරිද? ඉතින් ප්‍රොජෙක්ට් එක පටන් අරගෙන නැති හේතුව මට හිතාගන්න බෑ තාම. ඒ කියන්නේ දැන් හරිනම් ප්‍රොජෙක්ට් එක පටන් ගන්න ඕනේ. මොකද බෑක් එන්ඩ් එකත් එක්ක හදන්න තියෙන කියන්නේ ටික කාලයක් යනවා. හරිනම් මේ මාසේ එන්ඩ් වෙද්දිවත් මේ මාසේ එන්ඩ් වෙනවා කියන්නේ වැඩි එතරම් කාල ගිහිල්ලා කොහොමරි කමක් නැහැ වැකේෂන් එකේ කියන්නේ මේ මිඩ් එකේ වැකේෂන් එක අවුරුදු මුඩුව ඉවර වෙනකොටවත් try එකක් දෙන්න ෆ්‍රන්ට් එන්ඩ් එක හදලා ඉවර කරන්න හරිද නැත්නම් බෑක් එන්ඩ් එකට කාලයක් යනකොට ෆ්‍රන්ට් එන්ඩ් එක හදලා ඉවර කරනවා කිව්වත් ඒක ඉවරයක් වෙන්නේ නැහැ මේ ඇඩ් කරන දේවල් තව ඊට පස්සේ මතක් වෙනවා හරිද ඉතින් ඒ හින්දා ඉවරයක් වෙන්නේ නැහැ අර 60ක් ඇත්ත 80ක් වගේ තමයි බලන්න කම්ප්ලීට් කරගන්න ෆ්‍රන්ට් එන්ඩ් එක ඉවරයි කියලා හිතා ගන්න වෙන්නේ හරි ඉතින් කොහොම හරි කමක් නැහැ මේ තාමත් හදන්න පටන් ගත්තේ නැත්නම් අපි ප්‍රොජෙක්ට් එක හදන්න පටන් මම දැන් ඔයගොල්ලන්ගේ e-commerce වෙබ්සයිට් හදනවා කියලා කට්ටියක් කියන දේ ඒගොල්ලන් මම ප්‍රොඩක්ට් කාඩ් එක හදන විදිහ මම වීඩියෝ එකක් දැම්මා. ඉතින් ප්‍රොඩක්ට් ඩීටේල්ස් පේජ් එක මම ඒක වීඩියෝ කරලා දෙන එක දාන්න අප්ලෝඩ් කරනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේ නැවිගේෂන් එකේ ෆුටර් එක. හරි මේ වීඩියෝ එකේ මම කතා කරන්නේ නැවිගේෂන් එකේ ෆුටර් එක කොහොමද හදන්නේ කියලා. මම මේ ඔයාලට ඩෙමෝ එක පෙන්නන්නම් මොකක්ද අපි ක්‍රියේට් කරන්න යන්නේ කියන එක ඉස්සෙල්ලාම. හරි. මෙන්න මේක තමයි ක්‍රියේට් කරන්න යන්නේ. ඒතර දැන් මෙතන ලෝගෝ එකක් දාගන්න පුළුවන් ඔයගොල්ලන්ට. මේ ඒවල තිබ්බ එකම වයර් ෆ්‍රේම් එක තිබ්බ මේ මෙතන මේ ලින්ක්ස් ටික මම ගත්තේ නැවිගේෂන් එකේ තියෙන පේජස් ටික. ඉතින් ෆොටෝ එක මම කොපි කරලා ගත්ත එකක් තියෙන්නේ. දැන් මම මේක මේ ඔයාලා මෙහෙමම පෙන්නන්න මේක තමයි ක්‍රියේට් කරන්න කියලා ඒක ලොකුවට ස්ටයිල්ස් දාන්න නැතුව ඇත්තටම මේ CSS ෆයිල් එක බැලුවොත් මේක CSS ෆයිල් එකේ මොකුත්ම නැහැ. හරිද? කිසිම දෙයක් නැහැ. දැන් උගක් කට්ටිය තාමත් හිතාගෙන ඉන්නවා කස්ට කියන්නේ CSS වලින්ම මේ වැඩේ කරන්න කියලා. කියන්නේ bootstrap වත් tailwind CSS වත් එහෙම කිසිම framework එකක් use කරන්නේ නැතුව අතින් කෝඩ් කරලා කරන්නම් කියලා. මෙහෙම කරන්න අමාරුයි. හරිද? ඒ කියන්නේ එහෙම කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට හොඳ ප්‍රොඩක්ට් එකක්. හොඳ වෙබ් එකක් හදන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ රෙස්පොන්සිව් තියෙන ඒ අර ෆීචර්ස් ටිකක් අඩු කරලා තමයි කරන්න හදන්න වෙන්නේ. ඉතින් මේ වගේම තමයි සෑහෙන කාලයක් යනවා. සෑහෙන කරදරයි වැඩේ. අනිත් එක තමයි දැන් මේ වෙද්දී වගේ එහෙම ප්‍රොජෙක්ට් හදන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ වගේ ඉතින් කෝඩ් කරලා CSS වලින් වෙබ්සයිට්ස් හදන්නේ නැහැ. ඒකට ලොකු වෙලාවක් යනවා. ඔයගොල්ලන් බෑක් එන්ඩ් එකට ફોකස් කරන්න යන ටයිම් එක තමයි එතෙන්ට ඔයගොල්ලෝ දාන්න වෙන්නේ. හරිද? ඉතින් මම නම් රෙකමන්ඩ් කරන්නේ ඔයගොල්ලන් කලිනුත් කිව්වා bootstrap වලින් හදන්න කියලා. ඒතර මේක bootstrap වලින් හදපේ. හරිද? ඉතින් මම මේක රයිට් ක්ලික් කරලා ඔයගොල්ලන්ට ඉන්ස්පෙක්ට් ගිහිල්ලා වෙන්නම්. මේක බැලුවොත් එහෙම ෆුල් රෙස්පොන්සිව් වෙබ්සයිට් එකක්. ඉතින් ඕගොල්ලන්ට මේ වගේ එකක් දැන් මේක ඇත්තටම හදන්න යන්නේ අපිට විනාඩි 10ක් යයි. මේ නැවිගේෂන් එකේ ෆුටර් එක ඇඩ් කරන්න. හැබැයි ඕගොල්ලෝ bootstrap නැතුව CSS වලින් ටයිප් කරන්න ගියොත් ඕගොල්ලන්ට පැය 4කට ආසන්න කාලයක් යයි මට හිතෙන විදියට. හරිද? පැය 4කට ආසන්න කාලයක් යයි මේ දේවල් හොයලා අඩුම පැය 3ක්වත් යයි. හරිද? ඉතින් පැය 3ද විනාඩි 10ද කියන එක ඕගොල්ලෝ ඩිසයිඩ් කරන්න. සම්පූර්ණයෙන් මුලින් ඉඳන්ම කෝඩ් කරනවා කියන්නේ අර බිගිනර් ලෙවල් එකේ ඉන්න කෙනෙකුට පැය 3ක් වගේ යනවා. නැත්නම් නෝමල් කෙනෙකුට පැයක් වගේ ඉවර කරගන්න පුළුවන් වෙයි. කොහමද පැය 3ක් වේස්ට් කරන්න ඕනේ මම කියන්නේ මේක විනාඩි 10න් 15න් කරලා ඉවර ගන්න පුළුවන් දේ එච්චර කට්ට ගන්න එපා. හරි අපි දැන් ප්‍රොඩක්ට් කාඩ් එක හදන වීඩියෝ එකත් ඔයගොල්ලෝ දකින්න ඇති මේක හැටි වෙලාවක් අපිට ගියේ නැහැ නේ හදන්න ක්‍රියේට් කරන්න. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම bootstrap use කරන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ හරිද? අර මේ ඔයාලා දන්නේ නැහැ වගේ කියලා හිතන දේවල් තියෙනවා නම් ඒවා ඉගෙන ගන්න ප්‍රශ්නයක් නැහැ. හරිද? හරි. මම මේකේ මේ ඩෙමෝ එක විතරයි බලන්නේ මේ pages link කරලා නැහැ කිසිම එකක්. ඉතින් මේ කලර්ස් අනම්ම නම් ඔයගලන්ට කස්ටමයිස් කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මට කියන්න ඕනලා තිබ්බේ මේක මෙතන ඔයාලා ලෝගෝ එක ඇඩ් කරගන්න පුළුවන් නැවිගේෂන් එකේ new items ටික අනිත් එක තමයි. දැන් ඔයගොල්ලන්ගේ වෙබ්සයිට්ස් වල හදනකොට නැවිගේෂන් එකේ items ටික මෙන්න මේ සයිඩ් එකෙන් තියෙන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන්න පුළුවන් කාගේ හරි. හරිද? ඉතින් එතකොට ඔයාලා bootstrap එකෙන් දැන් මම ඔයාලට පෙන්නන්න දැන් bootstrap එකේ navigation එක අපි ගන්නකොට bootstrap navigation එකේ තියෙන මෙන්න මේ විදිහේ. හරිද? ඉතින් මෙතන එතකොට මේ ටික එක්ක මේ පැත්තට දාන්න වෙනවා. ඒත් ඔයාලට ඒක දන්නේ නැතුව ඇති. ඔයාලා තාම ඒක experience එකක් නැහැනේ. කොහොමද කරන්නේ කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ navigation එක ගන්න. මේ තියෙන home මනම් ඔයාගේ විදිහට customize කරගන්න. ඔයාලට නම් ටික දාන්න පුළුවන්. ඒ වැඩේ කරගන්න. හරිද? ඊට පස්සේ හදනකොට අපි බලමු මේක මේ සයිඩ් එකට ලයින් කරන්න ඕන නම් يعني left line right line center line කරන්න ඕන ඒවා අපි පස්සේ කරගමු. ඒව කරන්න පුළුවන් දේවල්. හරිද? ඔයාලට මේ අපි කරන project series එකේ කොහොමද bootstrap base නේ යන්නේ. එතනින් ඔය ටික touch වෙනවා. හරිද? ඉතින් මේ ඒ හින්දා navigation එකනේ footer එකනේ වැඩේ පටන් ගන්න.
දැන් මේ කම්පැනි නේම් මේ දාලා තියෙන දේවල් වලට ඕගොල්ලන්ගේ දාන දේවල් දාන්න. දැන් මම දන්නේ නැහැ මේක ඔයාලගේ ප්‍රොජෙක්ට් එකේ තියෙන වයර් ෆ්‍රේම්ස් එක්ක මේ ෆුට් එක මැච් වෙනවද කියලා. හරි. ඉතින් කොහොම හරි ඔයාලට කැමති විදිහට මේක කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් මම නැවිගේෂන් එක ෆුට් එක හදන විදිහ පොඩ්ඩක් ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. දැන් මේක ඩෙමෝ එක මේ වීඩියෝ එන්ඩ් කරන්නම්. ඔයගොල්ලන්ට ඊළඟ වීඩියෝ එකේ ඉඳලා නැවිගේෂන් එක ෆුට් එකයි කොහොමද ක්‍රියේට් කරන්න කියලා HTML CSS ටික දැන් එතන CSS ලොකෝ දෙයක් නැහැ. ඉතින් කස්ටමයිස් කරගන්න ඕන නම් මම කියන්නම් කොහොමද කස්ටමයිස් කරගන්න කියලා. හරි. හරි එහෙනම් මම මේ වීඩියෝ එක එන්ඩ් කරන්නේ. ඊළඟ එකේදී අපි බලමු මේක කොහොමද ක්‍රියේට් කරන්න කියලා. හරිනේ.